ඔබ හොල්මන් සහ අවතාර විශ්වාස කරනවද? ඔබ හොල්මන් සහ අවතාර දැකලා තියෙනවද? නැත්තන් කවුරු හරි හොල්මන් සහ අවතාර ගැන කතා කරනවා ඔබ අහලා තියෙනවද? නැත්තම් හොල්මන් සහ අවතාර සම්බන්ධව මූවි එකක් බලලා ඊට පස්සේ බයෙන් නින්දට ගිහලා තියෙනවද? අද මේ සම්බන්ධව කතා කරන්න යන්නේ ඉතාමත් වැදගත්. මේක ඔබට eye opening as අයරෙන අලුත් දෙයක් ඉගෙන ගන්න එකක් වේවි. මොකද මම අවුරුදු ගානක් තිස්සේ කාලය කැප කරලා සොයාගත්තු සමහර සොයා ගැනීම් සහ ඒ සම්බන්ධව තමයි මම කතා කරන්න යන්නේ. ඉතින් අද සමහර අය ඔබ එකඟ වෙයි එකඟ නොවේයි. ආගමික ස්වරූපයෙන් මේක දිහා බැලුවොත් සමහර විට ඔබට තේරුම් ගන්න බැරුව යයි මම මොනවද කියන්නේ කියලා. අද කතා කරන්න යන්නේ හොල්මන් අවතාර සහ ඔබේ මොලය කොහොමද මේවත් එක මේ සංකල්පය ප්‍රොසෙස් කරන්න. මේවා ගොඩක් අය හොල්මන් දකිනවා රාත්‍රියේදී කට්ටිය ඇවිදිනවා වගේ දකිනවා, ඔබ වට කරනවා වගේ දකිනවා. මේක මොකක්ද? ඉස්සල්ලාම මම ඔබට කියන්නම් මගේ ජීවිතය යම් අවධියක පොඩි කාලෙදී යම් අත්දැකීමක් නිසා, මේ වැනි හොල්මන් සහ අවතාර අත්දැකීමක් නිසා මම මේක හොයන්න ගත්තා. ජීවිතේ පෙර අවුරුදු 15ක් විතර විටින් විට මේ මතකයේ පුංචි කාලේ මම දැකපු දේවල් ඇයි ඒ කියලා මං හොයන්න ගත්තා. මොකක්ද ඒ සත්‍ය? ඒක යථාර්ථයක්ද? මම මොකක්ද ඒ වින්දේ? මොනවද මං ඒ දැක්කේ කියන එක සෑහෙන කාලයක් ඒව හොයලා අවසානයේ විධිමත් අධ්‍යාපනයකට ගිහිල්ලා ඇමරිකාවේ ප්‍රොෆෙසර් කෙනෙක්ගෙන් මම ඉගෙන ගන්නවා ඉස්සල්ලාම මනෝවිද්‍යාව. ඒ මොනවාද 101 ඉගෙනගෙන ඊට පස්සේ මම ওই පැත්තට ඉන්ට්‍රස්ට් එක වැඩි වෙලා මම හොයනවා දේවල් ගැන. හොයලා අවසානයේ මේක ගොඩක් අයට උදව්වක් වෙයි. ඉතින් ඔබට පුළුවන් මේවා ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, අනිත් අයට උදව් දෙන්න. මොකද්ද අද මම කතා කරන්න යන්නේ? මේක අද බොහෝ අයට තියෙන ප්‍රශ්නයක්. විශේෂයෙන් ඔබ ආසියාවේ රටවල් වල ඉපදුනා නම් මැලේසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, ඔය ඔක්කොම ඉංගනේවා, පිලිපීනේ පවා, ඒ වගේම ශ්‍රී ලංකාව, මේවා අපි යක්කු ගැන මේවා ගැන ගොඩක් මෙයා කරනවා. දැන් ප්‍රශ්නේ තමයි අද අපි කාවත් පල්ලෙහාට දාලා කතා කරන්නවත්, යම් විශ්වාස පල්ලෙහාට දාලා කතා කරන්නවත්, හිත රිදවන්නවත් නෙමෙයි. මේක දිහා අපි බලමු ඔබ්ජෙක්ටිව් ලෙස අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවද කියලා. දැන් අපි ඉස්සෙල්ලාම කතා කරමු ඇයි මිනිස්සු මේ හොල්මන් සහ අවතාර ගැන විශ්වාස කරන්නේ. ප්‍රධානම දේ ඇයි මිනිස්සු ඕවා බහුතරයක් රෑ විතරක් දකින්නේ. හරිද? රෑ දකින්නේ ඒ දකින්න අයගෙත් මානසිකත්වය පොඩ්ඩක් අවුල් අය, පහළ අයම දකින්නේ ඇයි? කාන්තාවෝ මේ යක්කුන්ගෙන් මොනවද මේ පොසෙස් වෙනවා කියන කතාව වැඩියෙන් කාන්තාවට වන්නේ ඇයි? ඇයි මොකක්ද මේක? බොහෝ කතාවල යක්කු දකින දේවල්, රාත්‍රී කාලයේදී ඇඳවල් වට කරගන්න දේවල්, අදින දේවල්, තේරෙනවද මේ වගේ දේවල්, කතා කරන ශබ්ද ඇහෙන දේවල් බොහෝ වෙලාවට මම කියන්නේ වෙන ලෝකවල තියෙනවා, වෙන යථාර්ථ පවතිනවා තියෙනවා. නමුත් මම කියන්නේ අඩුම ගානේ 80%ක්වත් තියෙන්නේ අද වර්තමානයේ මොකක්ද? මානසික ගැටලු. මානසික ගැටලු, හඳුනා නොගත් ප්‍රශ්න සහ මගේ ප්‍රශ්නේ මම හඳුනාගත්ත පුංචි කාලේ මොකක්ද අවුල? මගේ අම්මා හරහා අම්මගෙන් සමහර දේවල් මට ඇවිල්ලා අම්මාට තිබුණ යම් මානසික ගැටලු සහ ඇය ගිය දේවල් අපේ පවුලට යම් ආකාර ලෙස බලපාපු හැටි මම තේරුම් ගත්තා. දැන් අනිත් එක තේරුම් ගන්න ඕනේ, ඔබේ ගොඩාක් අය මේ බ්‍රේන් එකේ තියෙන පුදුම හැකියාව සහ හැම දෙම පල්ලෙහාට දානවා. විශේෂයෙන් ඔබේ බ්‍රේන් එකත් ඔබ අඩු තක්සේරු කරනවා, අවතක්සේරු කරනවා. ඔබේ බ්‍රේන් එක ඔබ හිතනවට වැඩිය පුදුම දෙයක්. ඔබේ බ්‍රේන් එකට පුළුවන් ඔබව ට්‍රික් කරන්න. තේරෙනවද? බ්‍රේන් එකට පොඩ්ඩක් එහාට මෙන්න අවුල් ගොඩක්. දැන් ඔය බ්‍රේන් එකේ සිස්ටම් එකක් තියෙනවා. උදාහරණයක් ලෙස ඔබට තේරෙන විදිහට මම කියන්නම්. ඔබට ෂොක් එකක් වුණාම, ඇක්සිඩන්ට් එකක් වුණාම ඔබට බ්‍රේන් එක ෂට් ඩවුන් කරනවා ඔබේ ශරීරේ නේ. මොකද මේ වේදනාව ඔබට දැනෙන්නේ නැතුව යන්න, ෂොක් එක දැනෙන්නේ නැතුව යන්න. ඒ වගේ සිස්ටම් එකක් නේ. කම්පියුටර් ඇකවුන්ට් කරනවා වගේනේ ඔය සිස්ටම් එක. තේරෙනවද? හાર્ට් බීට් එක ඔක්කොටම සිස්ටම් එක ෆයින් ටියුන්ඩ් වෙලා තියෙන්නේ. සිස්ටම් එකක් තියෙනවා හાર્ට් බීට් එකට ඔක්කොටම. එතකොට මේ බ්‍රේන් එක සමහර වෙලාවට ඔය කෙමිකල් ඉම්බැලන්ස් වුණාම වෛරස් එකක් කම්පියුටරේට ගියා වගේ පිස්සු නටන්න පුළුවන්. තේරෙනවද? වර්තමානයේ ඔබට මතක ඇති චමුදිත ඔය පොඩි ළමෙක්ව ඉන්ටර්විව් කරනවා. ඒ වගේම ඔය අරගලේ කාලෙදී කවුරු හරි ඉන්ටර්විව් කරන මිනිස්සෙක් මේ මොනවද බහූබූත දොඩවනවා. අපි hina වෙනවනේ මිනිස්සු. මම
මගේ අනි ට්‍රවල් චැනල එකක් තින ම ඔන්නන් ඔබ හොල බලන්න ට්‍රවල් විත රමේශ් කියලා ඒ ට්‍රවල් චැනලක ම ඉන්දුනීශයාව අර අමුතු පැත්තකට ඊරි පැත්තකට ගියාම ඒ වීඩියෝ කරරිදි කමෙන්ට් එකක් දාලා තිබෙන එකනේ පුතේ ඔයා වටේ ගොඩක් ඩීමන්ස්ලා මේ යක්කු වට වෙලා ඉන්නවා මට එක පේනවා වීඩියෝන් කියලා මම hina වුණේ නෑ යාට ඒ කමෙන්ට් එක දැකලා තේරෙනවද මොකද එයාලා ජීවත් වෙන රියැලිටි එකක් තියෙනවා හැබැයි මේක ඇත්ත කතාව මොකද්ද විශේෂයෙන්ම නින්දට මේක සම්බන්ධයි ඇඳකට සම්බන්ධයි කාමරයකට සම්බන්ධයි මෝස්ලි ගෙදරකට පාලු ගයක් කියයි රාත්‍රියේ තමයි බොහෝ විට මේවා වෙන්නේ ප්‍රධානම ගැටලුව අපි ආසියාතික රටවල තියෙන ප්‍රධානම ගැටලුව බය පුංචි කාලෙම අපේ ඇතුළට ඇතුල් කරන දැම ඇමරිකන් පවුල් දන්න ඇමරිකන් ලාමයි දන්න මුන්ට හීනකින් තිය විහිළුවටවත් පෙන්න ෑනේ ඇයි ප්‍රශ්නය ඒ අයි විශ්වාස කරන්න බය කියන එක පුංචි කාලය ඔලුට දාපුවාම ඒ බයට ඔබේ බ්‍රේන් එක කෙමිකල්ස් ෆැකල්ටිස් of your brain they react in different forms and ways that's the problem දැන් බලන්ඩකෝ feel touch දැන් මේ මම මේ ගුරුවරයෙක් විදියට ළමයිව විටින් විට ඔය අරගෙන අද්දී චාරිකාවලට ප්ලේන් එක නැගලා හොටෙල් එකකුම බලාගන්නන මේ හයිස්කුල් ළමයි එලවල් වයිසේ ලොකු ප්‍රශ්න වතරේ ඔය ආසියාව ළමයි එක පාරකිරස මමාරක දැක්ක මේක දැක්ක හොටෙල් එක අරවා තියනවා මේ තියනවා කියලා වෙලාවකට මම ඒ අයට ඉස්සල්ලම උදව් කරන්නේ ඒ බය ඇයින් කරනවා උදාහරණයක් විදිහට මම කිව්වා මේ ළමයි ඔක්කොම එකතු කරලා හොටෙල් එකේ ලොබි එකේ කිව්වා බලයි මේ වගේ එකක් දැක්කොත් මෙන්න මගේ රූම් නම්බරේ ඔය දකින ඔක්කොටම යක්කුන්ට මගේ රූම් එකට එන්ඩ කියල මුල නිදාගනිල්ල කියලා ඔක්කොම හිනාවුනාට පස්සේ කට්ටිය ඒ දකින එක නැවත්තුව මොකද විශේෂයෙන් යක දුරෙක් සහය යක්කු දුරු කරනවා කියන තැන්වලට ගියාම ඔවුන් පෙන්නන්නේ ඔබ බයවෙන දේ උන්ට ගේස එකක් නෑ කියලා ඒක පෙන්නපු ගමන් බ්‍රේන් එක කාම් ඩවන්් වෙනවා මේක සයිකෝලජී මනෝවිද්‍යාව තේරනද විශේෂයෙන් ඔබ කාලක්ටිසි භාවිච්චගෙන එක්කෙනෙක් ඔය හරි යකදුරෙක් වෙන්ට පුළන් ආගමේ නායකෙක් වෙන්ට පුළන් ඒ කිසිම බයක් නැතු එක හැඳල් කරද ඔබට ඇශවරන්ස එකක් එනවා අප්පා උට වැඩිය බලවන්ත කෙනෙක් ඉන්නවානේ කියෙන මම සේෆ් දැන් කියනෙක ඔලුවට එනවා එතකොට මේ විවිධාකාර ප්‍රදේශයන් අනුව ඒ කාල ඉතිහාසයේ ඔය මනව විද්‍යා ප්‍රශ්නවලට රෝගවලට කිසිම මේකක් තිබුණේ නෑ සමහර රෝග තාමත් මම මේ ගෝත්‍රයක් බලන්ඩ ගියා ඒ ගෝත්‍රයේ තියෙන ප්‍රශ්නයක්ත්තම අමුතුල් ලෙඩ ඔය ආපුවම කොරෝන වගේ වෛරස් ආපුවම ඔයාලා හිතන්නේ එක දෙයියන්ගේ පහරදිමක් කියලා උන් ඔක්කොම මරණවයි ඒ උන හැදිච්ච මනුසය මොකද උන්ට තේරුන්නෑ මොකද මේ ප්‍රශ්නය කියලා විස බීජ කියන සංකල්පය හොයාගන්නම කොච්චර කාලයක් ඇද මිනිසු දැනගෙන හිටිට කට්ට එක කාපුවම ඒක පැසවන්නේ ඇයි කියලා තේරුන්නෑ උන්ට ඒක හොයාගන්න කාලයක් ගිය එතකොට දැන් අලුත් නවීන සොයාගැනීම මේ අපිට තේරනවා මේ මනසේ අවුල් යනවා රෝගතියනවා සිිස්ටම එක අවුල් යනවා ඒවලට ඒ කාලේ ආගම් විශ්වාස කලු කුමාරය අරකුමාරයා මූ ඔක්කොම එන් කිරව මොකද එක්ස්පලනේෂන් එක අත්තිබුණේ නෑ ඒක පැහැදිලි කරන්න දන්නේ නෑ මිනිස් ඒ කාලෙ ගිය ගමේ හිටපු වයසකම පුද්ගලයට ඌට කතා ගොඩක් තිබුණ නැත්තන් ඒ ගමේ යකදුරාට උන් කියර දෙවල්තම විශ්වාස නැත ආගමික නායකයෝ තේරවා දැන් විද්‍යාවත් එක අපිට බොහෝදේ තියන දැම් බ්‍රේන් එක තමයි ගොඩාක් දුරට ප්‍රශ්න තියෙන තොට මම යකෙක්ව දැක්කරා දැක්ක සද්දැහුණ කතා කෙරවා ඇවිදින සද්දැහුණ මේවා සාමාන ස්ටේප්ස් ඇවිදින පිරිපස්සෙන් ඒනවාගේ පේනවා ඔය ඔක්කොම රෑට ඇවිල වට කරගන්නවා කතා කරනවා අදීනවා ඇඟවුඩ බුදියගෙන නෝගේ දකින මේ ඔක්කොම විවිධාකාරු බොහෝ වෙලාවට 80% ඔබේ මනස සහ මනෝවෘතියට අදාළ දෙයක් ඒක යථාර්ථය නෙවෙයි බෙහෙත් ගත්තම ඔටෝ නැතු යනවමන් දැකලා තියෙනවා තේරෙනවද මේ අත්දැකීම කියන්නේ සෑහෙන කාලයක් මේ රිසර්ච් කරලා මම කියන්නේ බට ඉතින් බොහෝ වෙලාවට අපිට තේරෙන්නේ නැති දෙයක් තමයි මේ දේවල් රැට යක්කු දැකීම ඒ වගේ දේවල් ඒ බය ඕනම කෙනෙකුට එන්න පුළුවන් තනිකම සහ රාත්‍රියේ කළුවර මේකත් එක තමයි ඔය ගොඩක් දේවල් බැඳෙන්නේ තේරෙනවද එතකොට ඒ බය ඇයින් කරන එක තමයි ගොඩාක් කරති දැමම උදාහරණයක් කියන මේ විදියට මේ විසඳන්න එපා මම එලවල් වයසේදී අපේ මල්ලිට තිබුණා අවුරුදු ගණනාවක් අවුරුදු 5ක් අයක් රාත්‍රී නිින්දෙන් ඇවිදින ප්‍රශ්නේ තේරෙනවද දොස්තර කෙනෙක්ට එකක්වත් හරියන්නේ ආගමික පැත්තෙන් මොන මගුලක් කිරුවත් හරියන්නේ මිනිහා දොර අරින්නත් හදනවා සමහර වෙලාවට
මම දවසක් රෑ වෙලා පොඩ්ඩක් 12-11 මාරට විතර ගෙදර ආවේ මොකක් කර වැඩක් තිබිලා ඒලෙවල් කාලේ. තේරෙනවද? එනකොට දොර අරගෙන එද්දි අපේ මල්ලි එනවා ඉස්සරහට ඇවිදගෙන. තේරෙනවද? අපේ ගෙදර අපේ අම්මලා ඔක්කොම මට කාමරේ එහා කාමරෙන් ඇහුණා අද හරි කියලා කිව්වා. මොකද යාළුවා තේරෙනවා මං කරන්න යන දේ. මගේ ඉස්සරහට ආපු ගමන් මල්ලිව දැක්කා. ඒ වෙලාවේ මම කන පැලෙන්ඩ එකක් ගැහුවා. තේරෙනවද? එතකොට ඇදගෙන වැටුණා බුදු අම්මෝ කියලා. ඊට පස්සේ එදා ඉඳලා ඒ ප්‍රශ්නේ අවුරුදු 6-7-8ක් යා වින්ද දුක එදා රැයින් ඉවරයි. ඇයි? සමහර අය කිව්වා මේ ආත්මික පරිසරය ආගමික පරිසරය කිව්වා මේ යක්ෂ ආත්ම වාගේ මල්ලිව අරගෙන යන්න හදනවා ඒකයි කියලා. දැන් ඒතකොට මං කනට ගැහුවේ යක්ෂ ආත්මයටද? තේරෙනවද? මේක හොඳ විදිහක් නෙමෙයි ෆික්ස් කරන්න. නමුත් ඒ කාලේ මට තේරෙන විදිය තමයි මේක තමයි හරිය. මේක වැඩ කෙරුවා. ඒක ඉවරයි. මේ ඔක්කොම මනෝවෘතියට සිග්නල් සංඥා දුන්නව. ඒවා ඩිස්කනෙක්ට් කරපුවා මේ බය බොරු දේවල්. බ්‍රේන් එක ඔබ කියන දේට අහනවා. ඒකයි මනසේ කන්ට්‍රෝල් එක ඔබ සතුව තිබිය යුතුයි. මේක සෙල්ලමක් නෙමෙයි. මෙතන අවුල් ගියොත් ඔක්කොම ඉවරයි. එතකොට මිනිස්සු ඉන්නවා සමහර ඔය චමුදිත කතා කරපු ළමයා වගේ මානසික අවුල් තියෙන අය. එයාලට සද්ද ඇහෙනවා. මිනිස්සු ඉන්නවා වගේ පේනවා. මොනවද FBI එක යාලව බලනවා වගේ පේනවා. තේරෙනවද? ගොඩක් අය යාලව ෆලෝ කරනවා වගේ පේනවා. යාලා වැදගත් අය වගේ පේනවා. මේ ට්‍රෝමා අමාරුකම් ඒ කාලේ පොඩි කාලේ ගිය දේවල් ප්‍රශ්නවල බාධාවල් තේරෙනවද? අපිට යුද්ධය අවුරුදු 30ක යුද්ධය තිබුණා. ඔබ හිතනවද මේක විහිළුවක් කියලා? ලංකාවේ ගොඩක් අයට මානසිකව ඒවා බලපාලා තියෙනවා. මේ බය කියන එක සෙල්ලමක් නෙවෙයි. තේරෙනවද? බය කියන එකට ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒකයි අපි බය කියන ඒ සාධකය අයින් කරපුවම බොහෝ දේවල් මෙයා වෙනවා. උදාහරණයක් විදිහට අපේ තාත්තා මම දන්නා කාලෙක ඉඳලා අපේ තාත්තා දැන් එතුමා නෑ. විහිළුවකටවත් යකෙක් හොල්මලක් මුකුත් දැකලා නැහැ. එයාට සෝහනේ වුණත් නිදා ගන්න පුළුවන්. මොකද එකම හේතුව හොඳ නිින්දක් තියෙනවා එයාට. එයාට නිදා ගන්න පුළුවන් ඉක්මනින් ඒ වගේම බය නැහැ කිසිම දෙයකට. ඒ වගේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. තේරෙනවද? අන්න එකයි කියන්නේ. ඔතන තමයි වෙනස. ඕක තමයි වෙනස. මොකද්ද? ඔබ විශ්වාස කරන තරමට බය වෙන තරමට ඒක ඔබ අත්දකින්න අමුතු දේවල් ඔළුවේ තියෙනවා. තේරෙනවද? එතකොට බොහෝ වෙලාවට අද ඔය තැන්තැන්වල යක්කු එලවනවා අරවා මේවා කරලා තියෙන ඔය මානසික ලෙඩ තියෙන මිනිස්සු ඕවා එලවන්නෙත් මානසික ලෙඩ. ඇත්තටම උන්ට වෙනම ප්‍රශ්න තියෙනවා. personality disorders අරවා මේවා. එතනට ගියාම එයාලා වට වෙනවා පොඩ්ඩක් ඔය දඟලන කේස් තියෙන්නේ. එයාලට attention එක ලැබෙනවා ඒ තැන්වල. psychological reaction එක අනේ මං ගැන බලන අය ඉන්නවා. මෙතන ඉන්නවා. එතන අර attention එක ඉලලා එයාලා වැටෙනවා පෙරලෙනවා අරවා මේවා. ඊට පස්සේ මොකද වෙන්නේ එයාලා? දකිනවා මේ මිනිසුන්ට මේ මම බය වෙන එක මේ මිනිසුන්ට කිසිම ගාණක් නැහැනේ. යකදුරා සමහරට කුණු හරප කියනවා යකාට. ඊට පස්සේ අර මානසයෙන් තමයි බොහෝ වෙලාවට යලා නිදහස් වෙන්නේ. ඒක තමයි බොහෝ වෙලාවට අපේ සමාජයන් වල ඔය මනෝවිද්‍යාත්මක ගැටලු දේවල් මෙහෙම ඕපන් කතා කරන්නේ නැහැනේ. හංගගෙන තියන ඉන්නවා. මම විතරයි මේකෙන් යන්නේ කියලා හිතනවා. නෑ දහස් ගණන් මිනිස්සු එකම කතාවේ යනවා. ඒව හොද කරන්න පුළුවන් බෙහෙත් තියෙනවා. ඒ නිසා ඔබ මේ යම් තැනක ඔබ යක්කු පේනවා අරවා පේනවා රැට එකක සද්ද ඇහෙනවා නම් බය වෙන්න එපා. ඉස්සලම බය අයින් කරගන්න. ඉස්සලම ඒක ලොකු බයක් එක්ක ඔබට එන්නේ. ලොකු බයක් හදවතේ තියෙනවා. ඒක තමයි ආරම්භය රූට් එක ඕවා පේන්නේ. ඒක ලෙඩක්. ඒකට බෙහෙත් ගන්න පුළුවන්. ඒ කිමිකල් බැලන්ස් එක ආපුවම හරියනවා. ඒතොර ඉක්මනින් දොස්තර කෙනෙක් ගාවට යන්න බෙහෙත් දෙයි මනසට මෙයා වෙන්න. සමහර ඒවා බෙහෙත් අරගෙන හරියන්නේ නැහැ. එතකොට ඒ අවශ්‍ය තැන් වලට යන්න. මේවා කරන්න මම කියන්නේ හැබැයි මම කියන්නේ 80%ක් මේ වගේ තියෙන්නේ මානසික ලෙඩ. ඒ නිසා හවුෙන්න එපා, බොරු විශ්වාස ගන්න එපා. පොඩි කාලේ දරුවන්ගේ මනස්වලට ඔය බොරු කතා, යක්කු කතා, ඔය අනවශ්‍ය මූවිස් බලන්න එපා. ඒව ඔලුවට දාන්න එපා. ඊට පස්සේ තමයි ඕව අනිත් පැත්තට හැරිලා එන්නේ. මං හිතනවා ඔබ යම් දෙයක් ඉගෙන ගත්තා කියලා ඔබේ අදහස් ඔබ කමෙන්ට් කරන්න. යටින් ඔබ දන්න දේවල් ඔබේ අත්දැකීම් තියෙනවා නම් කියන්න. අනිත් අයට ඒක උදව්වක් වෙයි. මේවා ෂෙයා කරන්න, ලයික් කරන්න. බයි බයි. නැවත හමු වෙමු.